ආයිබෝන් යාළුවනේ. අපි අද කතා කරන්නේ මීට වසර 100කට කලින් මුළු ලන්ඩන් නගරය බය කරන් හිටපු දරුණුම ගණයේ දාමඝාතකයෙක් පිළිබඳ. ඉතින් මේ කවුද මේ දාමඝාතකයා? මේ දාමඝාතකයා තමයි මෙතෙක් බිහිවුණු භයානකම සහ ක්‍රියේටිව්ම දාමඝාතකයා වෙන්නේ. මේ සීරියල් කිලර්ගේ නම තමයි ජැක් ද රිපර් කියලා කියන්නේ. ඉතින් දැනට අවුරුදු 100ක් ගත වෙලත් තාමත් නොවිසඳුණු අභිරහසක් තමයි ජැක් ද රිපර් කියන්නේ කවුද කියන එක. ඉතින් මේ සිද්ධිය වැඩිදුරටත් කතා කරමු මේ වීඩියෝ එකේ. You're there, Jack. The master of terror's afraid to show himself, is he? I am your shadow, Jacob. Jack, you're sick. මේක පටන්ගන්න 1880 ලන්ඩන් වල වයිට් චපල් කීට නගරේ. මේ පැත්ත හරියට ලයිමක් වගේ ගොඩක් හිටිය දුප්පත් අය. එක නිසා අපරාධ එහෙමත් වැඩි. රිපර් කාන්තාවන් 5 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා කියලා තමයි ඔෆිෂියල් වාර්තාවල තියෙන්නේ. හැබැයි නිලනවන වාර්තාවලට නම් අඩුව මේ ගාන 11ක් වගේ වෙනවා. මේ මරපු ඔක්කොම ගඩිකාවන් කියලා තමයි වාර්තාවල නම් තියෙන්නේ. එකට ලොකු සාක්ෂියන්න නෑ. ඉතින් ගයිස් මේ කේස් එක විසඳගන්න බැරිවුණ රජය හිටපු පොලිස් පතිටයි ආරශ්‍ය කළයකම්ටයි ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. 1983 උදේ 3:40ට මැරි නිකල්ස්ගේ මළසිරුල චාල්ස් ට්‍රොස් කියන පුද්ගලයට හම්බ වෙනවා. මැරියෑන්ගේ ගෙල කපල තිබුණා. ඒවගේම එයාගේ ශරීරයේ ඉන්ද්‍රියන් ඉවත් කලා තිබුණ. 1888 සැප්තැම්බර් 8 වෙනිදා ජෝන් ඩේවිස් කියන පුද්ගලයෙකු විසින් ඇනී චැප්මන්ගේ සිරුල සොයාගන්නවා. ඇනීගේ ගෙල කපලා ඇගේ ගර්භාෂය සිරුරෙන් ඉවත් කලා තිබුණා. 1880 සැප්තැම්බර් 27 වෙනිදා එංගලතෙන් මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියට ජැක් ද රිපර්ගේ ලියුමක් හම්බ වෙනවා. 1888 සැප්තැම්බර් 30 වෙනිදා තවත් ඝාතනයක් සිද්ධ වුණා. ඒ තමයි එලිසබෙත් ස්රයිඩ්ගේ ඝාතනය. එලිසබෙත්ගේ ගෙල විතරයි කපන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ජැක් ද රිපර්ට එච්චර කාලයක් තිබිලා නැහැ. ඉතින් මේ ඝාතනය විනාඩි 45කට පමණ පසු එලිසබෙත්ගේ මළසිරුරෙන් බටහිර පැත්තට වෙන්න කැතරින් එඩවස්ගේ මළසිරුර හම්බ වුණා. කැතරින්ගේ මරණයෙන් නැගෙනහිර දිශාවට වෙන්න කැතරින්ගේ ඇදුමේ කොටසක් හම්බ වෙනවා. 1988 ඔක්තෝබර් 13 වෙනිදා වයිට් චැපල් නගරය පොලිසිය මුළුමනින්ම සෝදිසි කරත් ජැක් ද රිපර් ගැන කිසිම හොඩුවාවත් පොලිසියට හම්බ වෙන්නේ නැහැ. 1888 නොවැම්බර් 9 වෙනිදා මේරි කෙලෙගේ මළසිරුර හම්බ වෙනවා. මේ ඝාතනය නම් ජැක් ද රිපර්ගේ කුරියුතුම ඝාතනය කියලා තමයි හඳුන්වන්නේ. මේරිගේ ගෙල කපලා එයාගේ හම සහ එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කළා තිබුණා.